ඕරන්න ඒක. දැන් ඔක කියලා තියෙනවනේ. දැන් ඔයා ඔක කියලා තියෙන මොනවාද? ආපදා යනු ස්වභාව ධර්මයෙන් හෝ අපි විසින් කරනු ලබන ක්‍රියා ආපදා ලෙස හැඳින්වෙනවා. දැන් මම මේක ලියලා තියෙනවා disasters happen because the environment is changing. ඒ කියන්නේ ඔයා කියපු එකමනේ ඔයා කියපු එක නිකන් අර්ථවත් විදිහට මම හදලා ලියලා තියෙනවා. or because of the damage humans do to the nature. ඒ කියන්නේ අපදාසත් විනාශකාරී දේවල් වෙන්න පුළුවන් මක් නිසාද disasters happen වෙනවා මක් නිසාද the environment is changing. ස්වභාව ධර්මයේ වෙනස් වීම නිසා ආපදා ඇති වෙනවා. ඒ වගේම නැත්නම් කියන එක because of damage humans do to nature. මිනිස්සු ස්වභාව ධර්මයේ කියන්නේ පරිසරයට කරන විනාශ නිසා ඒක and the effects come back to us. us කියන්නේ අපි මිනිස්සුනේ. එතකොට ඒ බලපෑම් මේ පරිසරයට කරන බලපෑම් නිසා මිනිස්සු ඒක අපේ පැත්තට ආපහු ඒම නිසා අපදා සිද්ධ වෙනවා කියලා මෙන්න මේ වාක්‍යය මේ මෙතනින් අවසන් කරලා තියෙනවා. හරිද? back to us in the opposite way. කියන අපිට ආයි විරුද්ධ අතට එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් උතන වාක්‍යය කියන්නේ තේරුණානේ? ස්වභාවිකව විපත් වෙනවා පරිසරය විසින් සිදු කරනවා. ඒ වගේම තමයි මිනිසු කරන ක්‍රියාකාරීකම් නිසා අනිත් පැත්තට ඒකේ බලපෑම එල්ල වෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා ඔයා කියනවා සාමාන්‍යයෙන් සුනාමි භූමිකම්ප වැනි ආපදා ශ්‍රී ලංකාවට සිදු නොවේ. මොන ඒකම ලියලා තියෙනවා. Normally tsunami and earthquakes. Earthquakes කියන්නේ භූමිකම්ප. Normally tsunami and earthquakes do not affect Sri Lanka. ඒ කියන්නේ සාමාන්‍යයෙන් tsunami සහ මේ භූමිකම්ප ඇති වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවට. However කෙසේ වෙතත් කියන එක ඒ කොහොම වෙතත් කියන එක however in 2004 the country faced a massive tsunami that caused severe destruction and resulted in around 50,000 deaths. ඒ කියන්නේ 2004 රට මුහුණ පාපු massive tsunami. ඒ කියන්නේ දැවැන්ත සුනාමියක් නිසා 50,000කට අධික මිනිස්සු සංඛ්‍යාවක් around 50,000 50,000කට around කියන්නේ හරියටම අපි අගයක් දන්නේ නැහැ around කියලා දාන්නේ ඒකයි 50,000කට ආසන්න සංඛ්‍යාවක් මිනිස්සු මැරුණා severe destructive and resulted in around 50,000 deaths මේ tsunami නිසා දරුණු ලෙස විනාශ වෙලා දේපල හානි හැමදේම වෙලා 50,000කට ආසන්න මිනිස්සු සංඛ්‍යාවකගේ ජීවිත නැති වුණා. While ඒ අතරතුර many people survived with great difficulty. අමාරුවෙන් කොහොම හරි මිනිස්සු මේ ප්‍රමාණයක් බේරුණා. සුනාමියට හසු වුණ අය බේරුණා කීප දෙනෙක්. ඊට පස්සේ මම කියලා තියෙනවා දැන් ඔයාලා ලියපෙවත් එක්ක මේක කම්පෙයාර් කරලා බලන්න මම ලියලා තියෙනවා හරිද කියලා. ඒ කියන්නේ මම දැන් අර්ථවත් නැති වාක්‍ය තිබ්බා ඒවා පොඩ්ඩක් මම අර්ථවත් විදිහට හදලා තව ඒවා ලැට් කරලා තමයි ඔතන භාගයක් කියලා තියෙන්නේ. හොඳද? ඊට පස්සේ at the end of this year Sri Lanka also experienced another major disaster with heavy flooding and landslides which caused CAUSED හොඳ අතන තියෙන යටම which caused around 1,000 deaths. ඒ කියන්නේ මෑතකදී ලංකාව මුහුණ පෑවා major disaster ප්‍රමුඛ තත්ත්වයේ තියෙන ඒ කියන්නේ major disaster ගේ major එක කියන්නේ ප්‍රමුඛ මේ නිතරම සිදුවන දෙයක් නිතර මුහුණ පාන බරසාර විදිහට මොනවාද ආවේ ගම් වතුර ගැලුව සහ නාය ගියා ඒකේ බලපෑමෙන් which caused around 1000කට ආසන්න මිනිස්සුන්ගේ ජීවිත නැති වුණා කියලා මම ඔය පළවෙනි කොටසට අදාළව තමයි ඔය ටික ලියලා තියෙන්නේ. තව දැන් ඔය ලියන්න ඊට මොකද මම තව ලියන්න තියෙනවා දැන් ඔය ලියලා තියෙන ටික තියෙනවා අන්තිම කොටස කොහොමද කියලා විස්තර කරලා ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නම්. දැන් ඔය ඒක ලියලා තියෙන ටික දැන් තේරුණා නේද? ඔය ලියාගත්ත නේද? හරි එතනින් එහා ටික දැන් මේ ඔයා ලියපු ටික මම කන්වර්ට් කරලා කියලා කියනවා මෙතන. මේ vehicles
vehicles release unwanted pollution and people often throw disposable items into the environment. ඒ කියන්නේ වාහන වලින් නිකුත් කරන ඕන නැති මේ මොනවාද දුම නිසා වායු දූෂණය ඇති වෙනවා. ඒ වගේම මිනිස්සු ඔය විසි කරන disposable items කියන්නේ මොනවාද? දි รา පත් දොවන ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම නිසා මොකද්ද වෙන්නේ? ඒක harms nature, it harms nature, which harms nature කියන්නේ දැන් මේ පරිසරයට නිකුත් කරනකොට එතනින් මොකද්ද පරිසරයට මේ හාම්යක් කරදරයක් ඒක. ඒක මේ මොකද දි รา පත් වෙන්නේ නැති ද්‍රව්‍ය ශුද්ධ ජීවි දි รา පත් කරනකොට පොලිතින් අපිට මේ shopping bag අපිට විසි කරන්නේ නැහැ. ඒක පරිසරයට බාධාවක්. ඒ දේවල් නිසා සමහරවිට දේවල් හිර වෙලා ඊළඟට නේද අපද්‍රව්‍ය එකතු වෙලා ඕවා ඊට පස්සේ වැස්සක් ආවම ඕවා ගහගෙන ගිහිල්ලා කාණු බ්ලොක් වෙනවා එක එක දේවල් තියෙනවා. එතකොට ඒ හින්දා සමහරවිට ආපදා වෙන්න පුළුවන්, ඩිසාස්ටර් එකක් ඇති වෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ මිනිස්සු විසින් කරන දේවල් මේ. දැන් මම කියවනේ මේ ස්වභාවික ඇති වෙන විපත් තියෙනවා, මිනිස්සු විසින් ඇති කරන විපත් තියෙනවා. ඒ වගේ එකක් මිනිස්සු විසින් ඇති කරන එකක් තමයි ඕක. ඊළඟට කියලා තියෙනවා burning waste also adds harmful substances to the ඒ කියන්නේ අපි පුච්චන දේවල් තියෙනවනේ. අපි ඔය පොලිතින් අපද්‍රව්‍ය ඒවා පුච්චනකොට ඕන නැති අර ඔය මීතේන් ඔය එක වායු වර්ග පිට වෙනවා නේද? ඇමෝනියා කියයි මේ හොඳ නැති වායු වර්ග කාබන් මොනොක්සයිඩ් ඔය වගේ වායු වර්ග මේ ඔය ඕසෝන් වියන කියලා තියෙන ඔය විනාශ වෙන ගම අම්ල වැසිය තියෙනවා මේ ඔය වායු දූෂණය වෙනවා. ඉතින් and this can lead to acid rain. acid මේක මේ කෙලින්ම යනවා acid rain එකට. ඕවා අම්ල එකතු වෙලා මේ ගොඩ ගිහිලා මේ acid rain එකක් දක්වා වර්ධනය ඊට පස්සේ ඒ හින්දා acid rain එකකින් ඇති වෙනවා plants මේ damage plants. ඒ කියන්නේ ශාක සත්තු and the entire ecosystem in Sri Lanka එක damage වෙනවා සත්තුන්ට ගස් වැල් වලට හැම දෙයකටම ලංකාවේ තියෙන හැම ජීවි අජීවි නොවන හැම දෙයකටම බලපෑමක් එල්ල වෙනවා මේ entire ecosystem. හරිද? මේ සිස්ටම් එකට බලපෑමක් එල්ල වුණා මේක ඒ කියන්නේ මිනිසුන් ක්‍රියාකාරකම් නිසා තමයි ආපදාව වෙන්නේ. අම්ල වැසි ඇති වෙනවා. ඒතර ආපදාවන්නේ කියන්නේ disaster එක. When the weather department warns about a possible disaster, everyone must listen carefully and prepare well. ඒ කියන්නේ කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව ඇගෙව්වොත් මේ මොනවාද මෙහෙම disaster එකක් එනවා එක්ක නායෑමක් හෝ ගම් වතුරක් හෝ අධික වැසි තත්ත්වයක් හෝ මොනෑම හෝ දෙයකින් මේ දෙයක් කිව්වොත් එහෙම කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව ඒ හා සමගාමී සංගම මොන හරි කිව්වොත් එහෙම නිවුස් වල හරි ඒක අපි අමුකන් දීලා මොකක්ද වෙන්න ඕනේ ඒ වගේ ඒවා වැළැක්වෙන්න අපි නායන තැන් වලින් අයින් වෙන්න ඕනේ ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ ඒ වගේ අපිට අර ආපදාවලින් වැළැක්වෙන්න ඕනේ ක්‍රියාමාර්ග තියෙනවා නම් මේ ක්‍රියාමාර්ග ගන්න කියලා කියන්නේ අවසාන වශයෙන් both natural and human made disasters can cause serious damage to both animals and human lives. එතකොට both natural and human made disasters. ඒ කියන්නේ මම කිව්වේ ස්වභාවිකව ඇති වෙන විපත් සහ මිනිස්සු විසින් ඇති කරන විපත් නිසා බලපෑම් එල්ල වෙනවා. සත්තුන්ට මෙන්න මිනිස්සුන්ගේ ජීවිතවලට පැවැත්මට බාධා එල්ල වෙනවා. ජීවිත දැන් ඔය වෙලා තියෙන විපත මොකද්ද? කන්න බොන්න නැහැ මිනිස්සු එක සහන සේවා වලට යනවා මිනිස්සුන්ට දෙන්න වෙනවා ඒගොල්ලන්ගේ ගෙවල් මේ වෙලා හානිලා එක තියෙනවනේ. එතකොට ඒකේ පවත්වාගෙන යන්න බෑ ජීවිතේ මිනිස්සුන්ගේ සත්තුත් එහෙමයි ගොඩක් සත්තු මැරුණා කන්න නැහැ. ඒ වගේ හරිද අන්තිමට මම කියනවා therefore it is responsibility to protect our nature. අපිට කරන්න පුළුවන් දේ අපේ වගකීම තමයි ස්වභාව ධර්මය අපිට ස්වභාවික වෙනවා අපි ඉතින් වළක්වන්න බෑ. tsunami භූමිකම්ප වලින් ඇති වෙන ඒවා මේ ඒ වගේ දේවල් වලින් අපිට ඉතින් අධික වැස්සේව නවත්තන්න අපිට අර එක කාරණයක් අර මේ මිනිස්සු විසින් ඇති කරන විපත් තියෙනවානේ. ඒ දේවල් අපිට වළක්වන්න පුළුවන්. ඒ හින්දා අපි පරිසරය ආරක්ෂා කරනවා. ඒ සාධකය අපිට වළක්වන්න පුළුවන් මෙන්න මේක කරත් හරියට.